ඉතාලි රැකියා ගැන බොහෝ දෙනෙක් ලොකු උනන්දුවක් දක්වනවා. ඉතාලියට ගිහින් රැකියාවක් කරලා ජීවිතේ සාර්ථක කරගන්න එක ඔබේ ලොකු සිහිනයක් වන්නට පුළුවන්. ඉතින් මේ සිහිනය සැබෑවක් කරගන්න යන ගමනේදී විවිධ ගැටලු පැන නගින අවස්ථාත් නැතුවා නොවේයි. එවැනි බොහෝ දෙනෙක් මගෙන් අහන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නකට පිළිතුරක් ලබා දීම තමයි මම මේ වීඩියෝවෙන් කරන්නේ. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට මව් රටෙන් බැහැරව විදේශ රටක රැකියාවක නිරතව සිටින කෙනෙක්ට ඉතාලි වීසා අයදුම් කොට ඉතාලියට යා හැකිද කියන දේ. පිළිතුර තමයි අනිවාර්යෙන්ම පුළුවන්. ඔබ මේ වන විට වෙනත් විදේශ රටක රැකියාවක නිරතව සිටිනවා නම් සහ ඔබට ඉතාලි රැකියාවක් ලබා ගැනීමේ සිහිනයක් තිබෙනවා නම් එය ඉටු කරගත හැකි ක්‍රම අනිවාර්යෙන්ම තිබෙනවා. එසේ විදේශ රටක සිට ඉතාලි වීසා ලබාගෙන ඉතාලියට ගියපු අයත් ඕනි තරම් ඉන්නවා. ඉතින් එවැනි අවස්ථාවක ඔබ දැනට සිටින රටේ ඔබ දන්නා ඉතාලි වැසියෙක් සිටිනවා නම් සහ එම පුද්ගලයා ඔබට අනුග්‍රහය දක්වන්නට කැමැත්තක් දක්වනවා නම් එම කටයුත්ත ඉතා පහසුවෙන් කරගත හැකියි. එහිදී ඔබ කළ යුතු වන්නේ එම පුද්ගලයා හරහා අයදුම් කොට නුල් අවස්ථා ලබා ගැනීම. ඊට පසුව ඔබ කළ යුත්තේ ඔබ දැනට සිටින රටේ තිබෙන ඉතාලි එම්බසියට ගිහින් වීසා අයදුම් කිරීම පිළිබඳව තොරතුරු ලබා ගැනීම. සමහර විට එම රටේ ඉතාලි එම්බසියක් නොමැති විය හැකියි. එවිට ඔබ කළ යුත්තේ එහි තිබෙන කොන්සියුලේට් කාර්යාලයට ගිහින් එහි කන්සල්ටන්ට් හමු වෙලා තොරතුරු ලබා ගැනීම. ඔබ පවසන තොරතුරු තහවුරු වීමෙන් පසුව ඔහු ළඟම පිහිටි එම්බසිය සහ ඔවුන් හා සම්බන්ධ වීම ගැන තොරතුරු ඔබට ලබා දීම සිදු කරනවා. එවිට ඔබට පුළුවන් ලිපි සහ ඊමේල් මාර්ගයෙන් එම්බසිය හා සම්බන්ධ වී වීසා අයදුම් කිරීමේ කටයුතු පහසුවෙන් කරගන්න. එවිට ඔබට ඍජුවම ඔබ දැනට සිටින රට හරහා ඉතාලියට වීසා ලබා ගැනීම සිදු කරගත හැකියි. තම රටට පැමිණීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ඔබට අනුග්‍රාහකයෙක් නොමැති අවස්ථාවකදී වුවත් ඉතාලි වීසා අයදුම් කිරීමේ තොරතුරු ඔබ දැනට සිටින රටේ තිබෙන ඉතාලි එම්බසිය හෝ කොන්සියුලේට් කාර්යාලය හරහා ලබා ගත හැකියි. ඔබ දැනට සේවය කරන රටට ඔබ පැමිණ සිටින්නේ ඇයිද යන වග ඉතාලියට එන්න අදහස් කරන්නේ ඇයිද යන කරුණු පිළිබඳව තහවුරු වීමෙන් පසු ඔබට පහසුවෙන් වීසා අයදුම් කළ හැක්කේ කෙසේද යන්න ගැන ඔවුන් ඔබට තොරතුරු ලබා දීම සිදු කරනවා. ඒ නිසා ඔබ දැනට විදේශ රටක සිටියත් ඔබට ඉතාලියට යාමට අවශ්‍ය නම් සහ බලාපොරොත්තුවක් තිබෙනවා නම් උත්සාහය අත්හරින්න එපා. නිවැරදි ක්‍රම මගින් නිවැරදිව ඉතාලි වීසා ලබා ගන්න ඔබත් නිතරම උත්සාහ ගන්න. තවත් වටිනා වීඩියෝවකින් නැවත අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.